මම අද හදන්නේ මාෂ්මෙලෝ පොන්ඩට්. බලමු මොනවද ඕන වෙන්නේ කියලා. icing sugar, corn flour, gelatin, fresh milk, වතුර, මාෂ්මෙලෝ. ඉතින් මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. අපි මුලින්ම මේ ජෙලටින් ටික fresh milk එක්ක මේ විදිහට හොඳින් mix කරගෙන පෙඟෙන්න තියලා තියෙනවා විනාඩි 10ක් විතර. වතුර භාජනයක් ලිපේ තියලා ඒක උණු වෙනකොට අපි මාෂ්මෙලෝ ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගනිමු. ඉතින් මේ මාෂ්මෙලෝ ටික මේ විදිහට භාජනයකට දාලා වතුර ටිකත් එකතු කරලා මේ පෙන්නන විදිහට ඔයාලා ඩබල් බොයිල් කරගන්න. ඉතින් දැන් අපි උණු වෙන්න තියපු වතුර එකත් හරියි. ඉතින් මේ වතුර භාජනය වලින් මේ භාජනයේ තියලා මාෂ්මෙලෝ ටික මේ විදිහට හොඳින් ඩබල් බොයිල් කරගන්න. මේ වලට පේනවා ඇති මේක හොඳටම දිය වෙලා. විනාඩි 10ක් වගේ යනකොට මේක හොඳටම දිය වෙනවා. ඉතින් මේ අතරදී අපි පෙඟෙන්න තියලා තියපු අපේ ජෙලටින් මිශ්‍රණය මේකට එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. ජෙලටින් ටික හොඳින් දිය වුණාම අපි මේ ලිප ඕෆ් කරගනිමු. ඉතින් මේ විදිහට ඔයාලා හොඳින් ජෙලටින් ටික මික්ස් කරගන්න. ඉතින් දැන් අපේ ජෙලටින් ටික මික්ස් වෙලා තියෙන්නේ. දැන් ලිප ඕෆ් කරගෙන මේ රස්නේ පිටින්ම icing sugar ටික ටික දාලා මේ පෙන්නන විදිහට හොඳින් මික්ස් කරගන්න. ඔක්කොම එකවර දාගන්න එපා. ඉතින් මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. මම ගතපු icing sugar සේරම මම දැම්මේ නැහැ. මට ඉතුරු වුණා icing sugar ටිකක් ග්‍රෑම් 60ක් වගේ ඉතුරු වුණා මට. ඉතින් මේක මේ විදිහට ආවහම අපි අතේ corn flour ටිකක් දාගෙන මේ විදිහට අතේ හොඳට corn flour ටිකක් දවටගෙන අපි මේ icing sugar ටික අතින් හොඳට මික්ස් කරගන්න. ඉතින් අපි මේක මික්ස් කරන්න ඕනේ මේ අල්ලෙන් ඇඟිලි වලින් නෙමෙයි. ඉතින් මේ විදිහට වටේ තියෙන ඒවත් හැන්දකින් එකතු කරගෙන හොඳින් අනා ගන්න මේ පෙන්නන විදිහට. ඉතින් අපේ මේ මාෂ්මෙලෝ පොන්ඩට් එක අතේ ඇලෙන ගතියක් වගේ තියෙනවා නම් corn flour තේ හැන්දක් එකතු කරලා මේ විදිහට හොඳින් නැවතත් මික්ස් කරගන්න. අත ඇලෙනවා වගේ නම් corn flour මේ විදිහට ගා ගන්න. දැන් අපි මේක හොඳින් නීට් කරගන්න ඕනි විනාඩි 20. ඉතින් මේ පොන්ඩට් එක නීට් කරන්න ගන්න මත පිටට මේ විදිහට corn flour ටිකක් දාලා හොඳින් තුනේ කරලා ඊට පස්සේ මේ විදිහට හොඳින් මේක විනාඩි 20ක් නීට් කරගන්න මේ පෙන්නන විදිහට. ඉතින් ඔයාලා හැමතිස්සෙම මම කියනවා වගේ අල්ලෙන් මේක හොඳින් නීට් කරන්න. පොන්ඩට් එකේ ස්ට්‍රෙච් ගතිය එන්නේ නීට් කරන තරමට තමයි. ඉතින් ඒ නිසා හොඳට නීට් කරගන්න. අපි මේ පොන්ඩට් එක නීට් කරන්නේ මම මේ පෙන්නන විදිහට මේ අල්ලේ මේ හරියෙන්. ඉතින් අත් දෙකේම අල්ලේ ඒ හරියෙන් තමයි අපි මේ පොන්ඩට් එක නීට් කරගන්න ඕනේ. ඇඟිලි වලින් නෙමෙයි. දැන් අපි විනාඩි 20ක් මේක හොඳින් නීට් කරගෙන තියෙන්නේ. ඉතින් මේක ඔයාලට පේනවා ඇති හොඳට ස්ට්‍රෙච් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට උල් හැඩයකට නම් එකතු වෙලා හැඩයකට නම් කැඩෙන්නේ. ඉතින් අපේ මේකේ හරි පදම ඇවිත් තියෙන්නේ මේ විදිහට. ඉතින් අපි දැන් මේක පාවිච්චියට ගන්නව නම් ඔයාලා අදම වගේ පාවිච්චියට ගන්නව නම් පැය දෙකක් වගේ තියලා පාවිච්චියට ගන්න. ඉතින් මේක ගොඩක්ම මං හිතන්නේ හොඳයි කියලා අපිට ටොපර්ස් හදන්න. මොකද හොඳට දිය වෙන්නේ නැතුව හොඳට තියෙනවා ටොපර්ස් වලට. ඉතින් කේක් එකක් උනත් කවර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න.